समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदम् धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුරසේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහඳුර සිඳලන ලාහිරුසේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මහෝදධින් අපරිමිතං මහා සරං බහුබේරවං රතන ගනාන මාලයං නජ්ජෝ යථා නරගන සංඝ සේවිතං පුතෝ සවන්ති උපයන්ති සාගරං ඒවං නරං අන්නද පානවත්තදං සෙය්‍යා නිසජ්ජත් තරනස්ස දායකං පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජෝ යථා වාරි වහාව සාගරං තීති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ ධර්මරාජවර බුදුරජාණන් වහන්සේගේ
පාරිශුද්ධ හද මඩලින් මතු වෙලා මහනෙල් මල් සුවඳ දිගන්තයට පැතිර යන සිරිමුව මඩල විවර වෙලා සුදෝ සුදු බුදුරැස් දහරා මැද දෙවි මිනිසුන්ගේ වියලි හද సంతාන සිසිල් කර සනහාලන්නට වැටුණ වරුසාවක් වගේ මේ අමා ධර්මය මතු වෙලා ලෝකය සුවපත් උනේ. එදත් අදත් කවදත් බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අපි හැම දෙනාගේ ජීවිතවලට නොහිම් ආශිර්වාදයක් සලසා දෙනවා. ප්‍රඥාව නැති ජීවිතය හිස් ජීවිතයක් බවයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ප්‍රඥාව ආලෝකයක් කාටද? තමන්ගේ හදවතට. ඉර හඳෙන් නොලැබෙන ආලෝකය ලැබෙන්නේ ප්‍රඥාව තුළින් පුද්ගලයෙකුගේ ජීවිතයට. ඒ ප්‍රඥාව නැමැති ආලෝකය ලබා දෙන දිනකරයාණන් වහන්සේ තමයි භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ. සෙත් සිරි දෙන මහා ගුණ මුහුදානන් සත්හට වන භව දුකට වෙදානන් තිත් ගණන්දුරු දුරලන දිනිදානන් සිත් සතොසින් නමදිම් මුනිදානන් කියලයි එදා අපේ මිනිස්සු ඒ බුදු සිරිපා බියස වන්දනා කළේ. තිත් ගණන්දුරු නොයෙක් ආකාරයේ මිසදිටු නැමැති ඝනාන්ධකාරය දුරු කරන දිනකරයානෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් අද අපට මේ යම් ප්‍රඥාවක් අප ජීවිතවලට සමීප වුණා නම් ඒ ප්‍රඥා ආලෝකය ලබා දුන්නේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රඥා ආලෝකයෙන් ආලෝකමත් වූ හදවත් ඇති අය කෝටි ප්‍රකෝටි ගණනින් ඉතිහාසයේ මේ මහී මණ්ඩලයේ මත සිරිපා පිහිටුවල පිරිනිවන් වැඩම කළේ සංසාර දුක සදහටම නිවාලන මාර්ගය ඒ ප්‍රඥාවෙන් මුළුමනින්ම අවබෝධ කරගෙනයි. අපට මොනතරම් සරණක් පිහිටක් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණද කියන්නට මේ මුළු මහත් ඉතිහාසයම සාක්ෂි දරනවා. ඉතිහාසයේ මිනිසුන්ගේ ජීවිත සදාකාලයට සුවපත් කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොවන්නට අදත් මේ කතාව මේ බණ කතාව ඔබට ඇහෙන්නේ නැහැ. මේ ලෝකයට මහා පුණ්‍ය ගංගාවන් ගලා ගියේ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඉතින් මේ මහා පුණ්‍ය ගංගාවන් අද පවා ඔබ හදවත ඇසුරින් ඔබ හදවත පුණ්‍ය පීයුෂයෙන් තෙමාලමින් ගලා බසින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ නිසාමයි. ඔබ අද මිනිස් ලෝකයම් සුවයක් සපයක් සහනයක් ලබනවා නම් පෙර පින් බලයෙන්ුයි ඒ සැප සහනය සතුට ලැබුණේ. ඒ පෙර පින රැස් කරන්නට ඔබට කවදා හෝ මඟ කිව්වේ ඒ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක්මයි. තථාගතයන් වහන්සේ මඟ කිව්වා වගේ තමයි තථාගත ශ්‍රාවකෙක් ඒ බුදු මඟ දේශනා කළොත්. එනිසා මේ හැම සැනසීමකම උල්පත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ කාරණය මනාව සිහිපත් කරමිනුයි අපි සෑම මොහොතකම මේ තථාගත ධර්මයට සවන් විදහන්නට ඕන. මේ තථාගත ධර්මය හොඳට මෙනෙහි කරමින් මතකයට ගන්න ඕන. මේ තථාගත ධර්මය අවබෝධ කර ගන්න ඕන. ආන්නේ ආකාරයෙන් කෘතවේදීත්වය කියන කරුණ අපි හැම දෙනාටම ඉඳුරාම වැදගත් වෙනවා. කෘතවේදීත්වයෙන් තොරව ලැබෙන සැනසීමක් ලොව ඇත්තේම නැහැ. කෘතවේදීත්වයමයි සෑම තැනකම සත්පුරුෂයන්ගේ ජීවිතවල දැක ගන්නට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මේ සැනසීම ලබා දුන්නා කියලා හිතලා ඒ බුදු සිරිපා බියස අපි දනින් වැටි මලින් පහනින් ඒ සිරිපා පියුම් පූජා කරමින් ප්‍රතිපත්ති පූජාව නැමැති අලංකාරයෙන් ලය සරස ගන්නකොට ආන් එතනත් කෘතවේදීත්වයක් අපේ ජීවිතවල නිර්මාණය වෙනවා. ඒ ඔස්සේ නිවන් නම පුරයට ප්‍රවේශද්වාරය අමා දොර ඒකාන්තයෙන් විවර වෙනවා. මහෝ දධින් අපරිමිතං මහා සරං
බහු භේරබං රතන ගනාල මාලයන්. නජ්ජෝ යථා නරගන සංඝසේවිතං පුතු සවන්ති උපයන්ති සාගරං. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නජ්ජෝ යථා අපරිමිත වූ බොහෝ භීසුණු අරමුණු ඇති සත්‍රුවන් වලට ආකරයක් වූ මහදිය කඳක් ඇති සාගරය නැමැති මහා දහතලාව වෙත නරගන සමූහයා විසින් සේවනය කරන ලද බොහෝ ගංගාවන් ගලා බසිනවා. ගංගාවන් සාගරයට වැද නතර වෙනවා. ආන්න ඒ වගේ ඒවං නරං අන්නද පාන වත්තදං සෙය්‍යා නිසජ්ජත් තරණස්ස දායකං පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජෝ යථා වාරි වහාව සාගරං. අන්නේ වගේ ආහාරපාන වස්ත්‍ර ඇඳපුටු මේස බුමුතුරුණු ආදී වූ දේ පූජා කරන නුවණැති මිනිසා කරා පුණ්‍ය ධාරාවෝ වැදගන්නවා. දිය උසුලාගෙන යන ගංගාවන් සාගරය කරා පැමිණෙනවා වගේ ඒ උතුමන්ගේ පින්ටස් කරන්නන්ගේ ජීවිත කරා මේ මහා පුණ්‍ය ධාරාවෝ ගමන් කරනවා. සාගරයට ගංගාවල් ගලනවා වගේ මේ පුද්ගලයා වෙත මේ මහා පුණ්‍ය ධාරාවන් ගලාගෙන යනවා. මෙන්න මෙහෙම ගාථා ධර්ම දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ ගාථා ධර්ම දෙකෙන් අදහස් කරන ලද්දේ මේ පිනක ඇති අසිරිය. පින කොහොමද ජීවිතයට සම්බන්ධ වෙන්නේ? කොහොමද පිනක් ජීවිතයේ වෙත සැනසුම් සුව වෙනුවෙන් ලං කරගන්නේ? ඉතින් ඒ කාරණයයි ඒ ගාථා ධර්ම දෙකෙන් බුදුරජාණන් වහන්සේ උපමාවක් සහිතව දේශනා කළේ. මහා සාගරයේ වෙත ගලා බස්නා ගංගාවන් සාගරයේ වෙත පැමිණිලා නතර වෙනවා වගේ පින්ටස් කරන පුද්ගලයා වෙත පුණ්‍ය ගංගාවෝ ගලාගෙන ඇවිල්ලා ඒ ජීවිතයට ආශිර්වාදයක් වෙමින්නේ ජීවිතය තුළ නතර වෙනවා. ජාති ජාතිත් ගෙවෙන්නේ නැහැ, සිඳෙන්නේ නැහැ, මැකෙන්නේ නැහැ, වියලෙන්නේ නැහැ. ඒක තමයි මේ පුණ්‍ය ගංගාවන්හි අසිරිය. පංචමේ භික්කවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සෝවග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. පුණ්‍ය ගංගාවන් පහක් තියෙනවා මහණෙනි මේ ලෝකේ. ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රියමනාප සුව ආහරණය කරන, තවත් විදියකින් කිව්වොත් සුව එළබන, අග්‍ර රූපාදී සම්පත් මනාවගෙන දෙන, සුඛ විපාක ඇති, ස්වර්ගයේ පිණිස පවත්නා, දෙව්ලොව පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන භාවය පිණිස, හිත පිණිස, සුව පිණිස පවත්නා පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ධාරාවෝ, කුසල ප්‍රවාහයෝ. තවත් විදියකින් කිව්වොත් කුසල උත්පත්තීන් 5 දෙනෙක් මේ ලෝකේ තියෙනවා. මොනවද ඒ පුණ්‍ය ගංගාවන් පහ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස භික්කවේ භික්ඛු චීවරම් පරිභුංජමානෝ අප්පමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහරති. අප්පමානෝ තස්ස පුඤ්ඤාභි සන්දෝ සුඛස්ස ආහාරෝ සෝවග්ගිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. යම් දායකයෙකුගේ, දන් දෙන කෙනෙකුගේ චීවරයක් නැත්නම් සිවුරක් යම් ස්වාමින් වහන්සේ නමක් පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන ස්වාමින් වහන්සේ අප්පමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. හෙවත් අරහත් ඵල සමාධියට එළඹ වාසය කරනවා. තවත් විදිහකින් කිව්වොත් දායක කෙනෙක් පූජා කරන සිවුරක් පොරවන ස්වාමින් වහන්සේ අරහත් ඵල විමුක්තිය ලබා කල් ගෙවනවා. අප්පමානෝ තස්ස පුඤ්ඤාභිසන්දෝ, අර දායකයන්ට එමගින් ගලාගෙන එන පුණ්‍ය ගංගාව අප්‍රමාණයි. ඒ දායකයන්ට එමගින් ලැබෙන සැපයට ආහාරය ප්‍රත්‍ය අප්‍රමාණයි. සෝවග්ගිකයි සුගතිය උපදින්නටත් ඉද්ධකාන්ත මනාප ප්‍රිය සියලු සැප සහනයන් ලබා දෙන්නටත් මෙන්න මේ පළමු පුණ්‍ය ගංගාව හේතු වෙන මොකක්ද එහෙනම්? චීවර පූජාව නැමැති පුණ්‍ය ගංගාව
කල්ප ගානකින්වත් ගෙවෙන්නේ නැතිව දායකයන්ගේ හදවත් හරහා ගලා එමින් මුළු මහත් සසර ගමනම සුවපත් කරනවා කියන එකයි පළමුවන පුණ්‍ය ගංගාව. දෙවන පුණ්‍ය ගංගාව යස්ස භික්කවේ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානෝ අපමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. මේ ලෝකේ දායකත්වෙක් පූජා කරන යම් දානයක් පිණ්ඩපාතයක් වළඳන ස්වාමින් වහන්සේ අපමානං චේතෝ විමුක්තිය හෙවත් අරහත් ඵල විමුක්තිය ලබමින් ඒ අරහත් ඵල විමුක්ති සුව විඳිමින් මේ ලෝකේ ජීවත් වෙනවා. ආන්න එහෙම ජීවත් වෙන ස්වාමින් වහන්සේ කෙනෙකුට ලබා දෙන පිණ්ඩපාතයෙන් අර දායකයන්ට පින් ගඟක් සංසාර ගමනේ තමා වෙත ගලාගෙන එනවා. පින් ගඟක් ගලාගෙන එනවා කියන්නේ කුසල විපාක ගංගාව ගලාගෙන එනවා කියන එකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි දෙවන පුණ්‍ය මහා ගංගාව දායකයන්ගේ හදවත් වෙත ගලා එන. පළමුවන එක චීවර පූජාව, දෙවන එක එහෙනම් මොකක්ද? පිණ්ඩපාත පූජාව. තුන්වන පුණ්‍යමය ගංගාව යස්ස භික්කවේ භික්ඛු විහාරම් පරිභුඤ්ජමානෝ අපමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. යම් භික්ෂුන් වහන්සේ නමක් යම් දායකයෙකු ලබා දුන් සේනාසනයක වැඩ ඉඳගෙන එය පරිහරණය කරමින් අරහත් ඵල සුව පටිසංවේදීව නැත්නම් රහත් භාවයට පත් වෙලා වාසය කරනවා. ආන්න ඒ දායකයන්ට ඒ රහතන් වහන්සේට ඒ සේනාසන පරිත්‍යාගය තුළ තමන්ගේ ජීවිතයේ වෙත කල්ප ගානකින්වත් නොවියලෙන පුණ්‍ය ගංගාවක් ගලාගෙන එනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒකට කියනවා කුමක්ද? තුන්වන මහා පුණ්‍ය ගංගාව දායකයන්ගේ හදවත් වෙත ගලාගෙන එන. කුමක්ද? සේනාසන පූජාව නැත්නම් විහාර පූජාව. ඊළඟට හතරවන මහා පුණ්‍ය ගංගාව යස්ස භික්කවේ භික්ඛු මංච පීඨම් පරිභුඤ්ජමානෝ අපමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. යම් දායකත්වෙක් පූජා කරන මංච පීඨං ඇඳන් පුටු බුමුතුරුණු ආදිය ඒවට කියනවා සේනාසන භාණ්ඩ කියලා. බුමුතුරුණු ආදිය පරිහරණය කරන යම් ස්වාමින් වහන්සේ නමක් අරහත් ඵල විමුක්තියට එළඹ වාසය කරනවා නම් අරහත් ඵල විමුක්තිය ලබා වාසය කරනවා නම් ඒ දායකයන්ට එමගින් මහ පුණ්‍ය ගංගාවක් හදවතට ගලාගෙන එනවා. කාලය මෙච්චරයි ඒ ගඟ ගලන්නේ කියන්න බෑ. දුර මෙච්චරයි ඒ ගඟ ගලන්නේ කියන්න බෑ. සංසාරේ යම් තාක් මතු මත්තට දික් වෙනවද ඒ තාක් මේ පුණ්‍ය ගංගාව දික් වෙනවා. සංසාරේ මතු මත්තට යම් තාක් ජීවත් වෙනවද ඒ තාක් මේ පුණ්‍යමය විපාකයේ පස්සෙන් එනවා. මොකක්ද? ඒක තමයි හතරවන මහා පුණ්‍ය ගංගාව. කුමක්ද? රහතන් වහන්සේ නමකට සේනාසන භාණ්ඩ පූජා කිරීම නැමැති පුණ්‍යමය ගංගාව. ඊළඟට පස්වන පුණ්‍ය ගංගාවක් තියෙනවා. කුමක්ද? යස්ස භික්කවේ භික්ඛු ගිලානප්පච්චේ භේසජ්ජ පරික්ඛාරම් පරිමුඤ්ජමානෝ අපමානං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. යම් දායකත්වෙක් පූජා කරන ගිලන්පස බෙහෙත් පරිස්කාර පරිභෝග කරන යම් ස්වාමින් වහන්සේ නමක් අරහත් ඵල විමුක්තිය ලබා වාසය කරනවා නම් ඒ දායකයන්ට එමගින් අසීමිත පුණ්‍ය ගංගාවක් හදවත් ඇසුරින් ගලාගෙන එනවා. ඒ පුණ්‍ය ගංගාවෙත් කාලය මෙච්චරයි දිගපළල මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. ඒකට කියනවා පස්වන මහා පුණ්‍ය ගංගාව. කවුරු වෙත ගලාගෙන එනද? දායකයන් වෙත. පින් ගඟක් Taman වෙත ගලනවා කියන එකේ අනිත් පැත්තේ තේරුම කුමක්ද? මහා කුසල විපාක Tamanට ලැබෙනවා. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම, ධන ධාන්‍ය, භවභෝග සම්පත් යසේසුරු මේ සියලු දේ තමා වෙත පැමිණෙනවා. ඒකයි පුණ්‍ය ගංගාවක් ගලාගෙන එනවා කියන්නේ. එහෙනම් මේ පුණ්‍ය ගංගාවල් පහම කෙනෙක් මේ ජීවිතය සම්පූර්ණ කළොත් එයාට ජාතිත් වරදින්නේ නැහැ. පළමු පුණ්‍ය ගංගාව චීවර පූජාව කාටද? රහතන් වහන්සේ වෙත. දෙවන මහා පුණ්‍ය ගංගාව කුමක්ද? පිණ්ඩපාත පූජාව කාටද? මහා රහතන් වහන්සේ නමක් වෙත. තුන්වන මහා පුණ්‍ය ගංගාව කුමක්ද? සේනාසන පූජාව කාටද? මහා රහතන් වහන්සේ නමක් වෙත. හතරවන මහා පුණ්‍ය ගංගාව කුමක්ද? සේනාසන භාණ්ඩ පූජා කිරීම කාටද? මහා රහතන් වහන්සේ නමක් වෙත. පස්වන පුණ්‍ය ගංගාව කුමක්ද? ගිලන්පස බෙහෙත් පිරිකර පූජා කිරීම කා වෙතද? මහා රහතන් වහන්සේ නමක් වෙත. ඒක තමයි පස්වන මහා පුණ්‍ය ගංගාව.
එතකොට මේ මහා පුණ්‍ය ගංගාවන් පහම කෙනෙකුගේ හදවත ඇසුරු කරගෙන ගලනවා රහතන් වහන්සේ අරමුණු කරගෙන දානයක් පූජා කළොත්. එතකොට ඒ රහතන් වහන්සේ අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන බුදු පසේ බුදු මහරහත් උතුම් ආර්යයන් වහන්සේලාම අරමුණු කරගෙන. ඒ ගුණස්කන්ධය සිහි කර කර කවුරුන්ව මේ ලෝකේ දන් දෙනවනම් එයාට අප්‍රමාණ පුණ්‍ය ගංගාවක් ගලනවා. කියන්න බෑ මෙතෙකයි කියලා. ඒ පුණ්‍ය ගංගාවේ දිග පළල. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙන්න මේ පුණ්‍ය ගංගාවන් හදවත ඇසුරින් ගලාගෙන යනවා හරියට මහා සාගරයේ වෙත ගංගාවෝ ගලාගෙන යනවා වගේ. පංච මහා ගංගාවන් තියෙනවනේ ඉන්දියාවේ මොනවද? ගංගා යමුනා අචිරවතේ සරභූ මහී. මෙන්න මේ පංච මහා ගංගාවන් නිරන්තරයෙන් ගලනවා. කොහෙටද ගලන්නේ? සාගරයට. අන්නේ පංචමා ගංගාවන් වලින් ජලය පිරී ගලනවා වගේ මෙන්න මේ චීවර පූජාව, පිණ්ඩපාත පූජාව, සේනාසන පූජාව, සේනාසන භාණ්ඩ පූජාව, ගිලම්පස බෙහෙත් පිරිකර පූජාව කියන පස්වැදෑරුම් පූජාවන්ගෙන් මහා පුණ්‍ය ගංගාවන් පහක් දායකයා වෙත ගලාගෙන එනවා. දායකයාගේ හදවත සනහාලනවා. ಜಾති ಜಾතිත් අවශ්‍ය කරන සියලු දේවල් ඒ පුද්ගලයාට ලැබෙනවා. ප්‍රිය මනාප ඉෂ්ඨකාන්ත මොනවද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වන අසවල් දේ අඩු වෙනවා කියලා එකක් නැහැ. ඉමේහිච පන භික්කවේ පංචහි පුඤ්ඤාභි සන්දේහි කුසලාභි සන්දේහි සමන්නාගතස්ස ආර්ය ශාවකස්ස න සුකරම් පුඤ්ඤස පමානං ගහේතුන්. මෙන්න මේ පුණ්‍ය ගංගාවල් පහෙන් සමන්නාගත ආර්ය ශ්‍රාවකයාගේ ඒ පුණ්‍ය ගංගාවේ ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. ඒ පිනේ ගැඹුර මෙච්චරයි කියන්න බෑ. ප්‍රමාණ කරන්නට බෑ. කොහොමද ප්‍රමාණ කරන්න බැරි? එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස් ආහාරෝ සෝවාග්ගිකෝ. මෙපමණයි පින් ලැබෙන්නේ, මෙපමණයි සුගතිය යන්න හේතු වෙන්නේ, මෙපමණයි සැපේට ආහාර ප්‍රත්‍ය ලැබෙන්නේ. මෙන්න මෙච්චරයි සුඛ විපාක ප්‍රමාණය, මෙන්න මෙච්චරයි දෙවොලොව ඉපදීම් ප්‍රමාණය, මෙන්න මෙච්චරයි බබලොව ඉපදීම් ප්‍රමාණය ආදී වශයෙන් මනින්න බෑ මේ පින. ඒක මනින්න බෑ. එසේ මැනිය නොහැකි කාලයක් අතකෝ අසංකේයෝ අපමෙයෝ මහා පුඤ්ඤක්ඛන්தோ ත්වේව සංඛං ගච්ඡති. මහා පින් කඳක් කියලායි කියන්නට වෙන්නේ, ප්‍රමාණයක් කියන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සයථාපි භික්කවේ මහා සමුද්දේන සුකරං උදකස්ස ප්‍රමාණං ගහේතුං. මහා සාගරයේ ජලය මනින්නට බෑ. එත්තකානි උදකාල්හකානී තිබා. ජලයේ භාජන මෙච්චරයි, ජල සරාවන් මෙච්චරයි ආදී වශයෙන් ජල සරාවන් 100යි 200යි 300යි මේ ගණන් වශයෙන් කිසිසේත් මනින්න බෑ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ආන්නේ වගේ ඒ මහා සාගරයේ ජලයට කියනවා කුමක්ද? මහා ජල කඳක්, අප්‍රමාණ ජල කඳක් කියලා. අපමෙයෝ මහා උදකක්ඛන්தோ ත්වේව සංඛං ගච්ඡති. අප්‍රමාණ මහා ජල කඳක් කියන සංඛ්‍යාවට මහා සාගරයේ ජලය යනවා වගේ. ඒව මේව කොහොබික්කවේ යන්නේ වගේම මහන්නේනි. මෙන්න මේ පින කුමක්ද? මේ පංච මහා පුණ්‍ය ගංගාවන්ගෙන් ගලාගෙන එන පින, එහි විපාකය මෙච්චරයි කියන්න බෑ. චීවර පිණ්ඩපාත සේනාසන භාණ්ඩ සහ ගිලන්පස පිරිකර පූජා කිරීම කියන මේ පංච මහා පූජාවන්ගෙන් රැස් වෙන පංච මහා පුණ්‍ය ගංගාවෝ මෙපමණයි කියන්ට බෑ. මහා පින් කඳක්මයි කියලා සංඛ්‍යාවට යනවා කියනවා. කාට පූජා කරන්නද? මහා රහතන් වහන්සේලාට පූජා කරන. එතකොට මේ කාලේ ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මහා රහත් උතුමෝ, සකදාගාමි අනාගාමි සෝතාපන්න උතුමෝ හේවත් ආර්යයන් වහන්සේලා ඒ හැම දෙනාම අරමුණු කරගෙන මේ මහා පූජාව සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් එහෙම පූජාවක් සිද්ධ කළොත් ඔහුට ಜಾති ಜಾතිත් සසර ගමනේ අසවල් දේ අඩුයි, අසවල් දේ නැතේ, අසවල් දේ විරලයි කියලා තමන්ගේ කටින් කියන උවමනාවක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සක්කච්ඡාකාරී වෙමින් නුවණින් සලකා බොහෝම ශ්‍රද්ධාවෙන් පිරිච්ච හදවතක් ඇතිව කර්මයේ ඵලය අදහා ගමින් සෝමනස්ස සහගත සිතක් ඇතිව පිවිතුරු හැඟීමක් අදිෂ්ඨානයක් හිතේ ඇතිව දන් හැන්දක් පිදුවොත් මේ කියන සීල පුණ්‍ය ධාරාවෝ තමා වෙත පැමිණෙනවා. මේ ලෝකේ අපි දන් දෙද්දී තමන් කැමති දේ, වටිනාම දේ තමයි දන් පැන් පිණිස පූජා කරන්නට ඕන. එහෙම වටිනා දේ වටිනා ආකාරයෙන් මහා සංඝරුවන වෙත ඒ මහා ගුණයන් සලකා මහා ගුණයන් අනුස්මරණය කරමින් පූජා කරගත්තොත් එහි විපාකය, එහි පමණ මෙපමණයි කියා කාටවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ වාසය කරන කාලේ මහ වනයේ කූටාගාර ශාලාවේ ප්‍රදේශයේ හිටියා එක්තරා
සිටුවරයෙක් නැත්තම් ගෘහපතිවරයෙක් කිව්වත් නිවැරදි. ඔහුගේ නම තමයි උග්ග නැමැති ගෘහපතිවරයා. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ මහා වනයෙන් එළියට ඇවිල්ලා චීවර ආදිය මනාව පොරවා ගනිමින් පාත්‍රයක් ධරමින් මේ උග්ග නැමැති සිටුතුමාගේ සිටු මාලිගාවට නැත්තම් ඒ ගෘහපතිවරයාගේ මාලිගාවට වැඩම කළා. වැඩම කළාට පස්සේ වැඩම කළා පනවන ලද ආසනයේ වැඩ ඉන්න වෙලාවේ මේ උග්ග නැමැති ගෘහපතිතුමා වේසාලිකෝ යේන භගවා තේන උපසංකම විසල් වාසී විසල් පුරනුවර වාසී මෙතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණිලා භාග්‍යවතුන් අපට වන්දනා කළ එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වෙලා මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කොහොමද? සම්මුඛාමේතං භන්තේ භගවතෝ සුතං සම්මුඛා පරිග්ගහේතං මනාපදායේ ලබතේ මනාපන්ති. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා මින් පෙර මෙන්න මෙහෙම දේශනාවක්. කුමක්ද? මනාපදායි ලබතේ මනාපං. කැමති දේ දන් දෙන කෙනා කැමති දේවල් සංසාරේ ලබනවාය කියලා මම බණ කතාවක් අහලා තියෙනවා. ඉතින් ස්වාමීනි මං ඒ අනුව පිහිටාද මේ දානයක් පූජා කරනවා. මනාපම් මේ බන්තේ සාල පුප්පකං කහාදනීයං තම් මේ භගවා පතිගන්හාතු අනුකම්පං උපාදාය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ගත්තොතින් මේ ජීවිතයේ චතුමදුර යොදලා සල් පිටිවලින් සල්මල් බඳු ආකාරයෙන් හදන ලද කැවුම් බොහොම ප්‍රියයි මනාපයි. මේ කැවුම් මම අනුභව කරන්නේ බොහොම කැමැත්තෙන් ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කොට මාගේ ඒ කැවිලි පිළිගෙන වදාරන සේක්වා. ඇයි එයා පිළිගන්වන්නේ? තමන් කැමතිම දේ. හල් පිටි වලින් හදන චතුමදුර යොදලා හල් පිටි වලින් හදන කැවුම් වළඳන්න අනුභව කරන්නේ එදා උග්ගසිරිතුමා හරිම කැමති. එනිසා ඒ කැමති දේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. කුමකටද? කැමති දේවල් සංසාර ගමනේ ලබන්න. දැන් අපි මේ ලෝකේ කැමති දේවල් තියෙනවානේ. කැමති වස්ත්‍රාභරණ තියෙනවා, ආහාර පාන තියෙනවා, ගේ දොර තියෙනවා, යාන වාහන තියෙනවා. අපි කැමති ස්වාමි භාර්යාවරු ඉන්නවා, අපි කැමති දුවා දරුවෝ ඉන්නවා, අපි කැමති තනතුරු තියෙනවා. අපි කැමති දේවල් මේ ලෝකෙ තියෙනවා. හැබැයි අපි කැමති දේවල් ලැබෙනවද අපිට? අපිට කැමති දේවල් ඊටාම ස්වල්ප වශයෙන් තමයි ලැබෙන්නේ. අකමැති දේවල් එක තමයි වැඩිපුර ජීවත් වෙන්න ලැබෙන්නේ. අපි කැමති වෙන කැම බීම අපිට ලැබෙන්නේ නැහැ. අපි කැමති වෙන වස්ත්‍රාභරණ අපිට බොහෝසෙන් මේ විදිහට ලැබෙන්නේ නැහැ. අපි කැමති වෙන තනතුරු ආදී අපිට ලැබෙන්නේ නැහැ. අපි කැමති වෙන බලාපොරොත්තු වුණ දේ වෙලාවට ඉෂ්ට වෙන්නේ නැහැ. සෑහෙන පොරයක යෙදිලා බොහොම දුකක් උහුලලා තමයි යම් දෙයක් මේ ජීවිතේ අපි ලබා ගන්න. ඒ කියන්නේ අපිට කැමති දේ කැමති වෙලාවට ලැබෙන්නේ නැත්නම් හේතුව කුමක්ද? කැමති දේ දන් දීලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනාපදායි ලබතේ මනාපං. කැමති දේ දන් දෙන කෙනාට කැමති ඕනම දෙයක් ලැබෙනවා මේ ජීවිතේ නෙවෙයි සංසාරේ නිවන් දකින්නක. ආන්නේ බණපදයේ අනුවයි මේ උග්ග පිටුතුමා නැත්නම් මේ උග්ග නැමැති ගෘහපතිවරයා මේ මහා දාණය පූජා කරන්නේ. ඊළඟට මේ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා තවත් රසවත් ඔහු කැමති ආහාරයක් අතට ගත්තා. අරගෙන දැන් භාග්‍යතුන් වහන්සේ දානෙට වඩම්මවල වාඩි කරවලනේ දැන් ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ රැස් විහිදෙන ශරීරයක් ඇතිව පාත්‍රය දරාගෙන වැඩ ඉන්නවා. මේ උග්ග නැමැති ගෘහපතිතුමා තමන් කැමති ආහාර භාජන අතට ගන්නවා. අරගෙන ඒ ගුණය කියා තමන්ගේ කැමැත්ත කියා පාත්‍රයට පූජා කරනවා බුදුරජාණන් වහන්සේගේ. ඉන් අනතුරුව ඔහු ප්‍රකාශ කරනවා සම්මුඛාමේතං භන්තේ භගවතෝ සුඛං සම්මුඛා පටිග්ගහිතං. මම ස්වාමීනි මෙන්න මෙහෙම බණපදයක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා. කුමක්ද? මනාපදායි ලබතේ මනාපං. කැමති දේ දන් දුන්නොත් කැමති දේ මට ලැබෙනවා කියලා. මනාපම් මේ භන්තේ සම්පන්න කෝලකං සම්පන්න සූකර මංසං තම් මේ භගවා පතිගන්හාතු අනුකම්පං උපාදාය. ස්වාමීනි මට දෙබර ගෙඩි මිශ්‍ර කරන ලද එහෙම නැත්නම් දෙබර ගෙඩි මිශ්‍ර කරලා පිසින ලද එක් හැවිරිදී හුරු මස් බොහොම මනාපයි කියනවා. ඔහු කැමති. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා පිණිස මේ සූකර මාංශය පිළිගන්නාසේක්වා කියලා ආරාධනාවක් කළා. පටිග්ගහේසී භගවානුකම්පං උපාදාය. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පිළිගෙන වදාලා. ඉන් අනතුරුව නැවතත් එක්තරා රසවත් කෑමක් ඔහු තමන්ගේ අතින් ගන්නවා. අරගෙන ඒ කියන්නේ භාජනයේ පිටින්ම අරගෙන ආයෙත් අර කතාවම කියනවා. සම්මුඛාමේතං භන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං.
ස්වාමීනි මේ කතාව මම භාග්‍යතුන් වහන්සේගෙන්ම අහලා තියෙන්නේ. මොකද්ද? මනාපදායි ලබතේ මනාපං. මම මේක බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කරන මම අහලා තියෙනවා. ස්වාමීනි කැමති දේ ලබන්නට මම කැමති. කැමති දේ ලැබීමේ බලාපොරොත්තුවෙන් මම මනාපම් මේ බන්තේ නිබද්ධ තේලකං නාලිය සාකං තම් මේ භගවා පතිගන්නාතු අනුකම්පං උපාදාය. ස්වාමීනි හල්පිටි සමග පොඩි කරලා දුරු ආදී දේවල් යොදලා ගිතෙල් වලින් පිහින ලද ඒ වගේම ගිතෙල් වලින් පිසිමින් චතුමදුර යොදා පිළියෙල කරන ලද නැලි පලා නැමැති ආහාරය බොහොම කැමැත්තෙන් තමයි මම අනුභව කරන්නේ. ඒ කාලේ තිබ්බ කැම ගැන මේ කියන්නේ. ස්වාමීනි මේව මං හරිය කැමතියි, මම මේවට ආසයි. ස්වාමීනි මේව මම භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. මට කැමති දේ සංසාර ගමනේ ලබන්න. එනිසා ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මේ නැලිපලා පිළිගෙන වදාරන සේක්වා. බුදුරජාණන් වහන්සේ ඉවසා වදාලා. භාග්‍යතුන් වහන්සේ ආහාරය පූජා කළා. ඊළඟට මොහු තවත් ආහාරයක් අතට ගන්නවා. අතට අරගෙන මේ ගෘහපතිතුමා කතාවම නැවතත් ප්‍රකාශ කරන මොකද්ද? සම්මුඛාමේතම් බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං. ස්වාමීනි මෙන්න මේ කතාවත් මම බුදුරජාණන් වහන්සේගේ සමීපයෙන්මයි අහලා දැනගත්තේ. භාග්‍යතුන් වහන්සේමයි මට කියා දුන්නේ කුමක්ද? මනාපදායි ලබතේ මනාපං. කැමති දේ දන් දෙන කෙනාට සසර ගමනේ කැමති දේවල් ලැබෙනවා. මනාපෝ මේ බන්තේ සාලීනං ඕදනෝ අනේක සූපෝ අනේක ව්‍යංජනෝ තම් මේ භගවා පතිගන්නාතු අනුකම්පං උපාදාය. ස්වාමීනි නොයෙක් සූප වර්ග ඇති, නගාලු කළු සහල් ඇති, ව්‍යංජන ඇති හැල් සහලින් කළ බත මට බොහොම ප්‍රියයි මනාපයි. හැල් හාල් බත් කියන්නේ ඒවා හැම කාලෙකම නෑ. මේ කාලේ හැල් හාල් නෑ. ඒ හැල් හාල් වල පොත්තක් නෑ, හාල්ම තමයි තියෙන්නේ. ඒ කරලේ. ඒක හරි පුදුමයි. ඉතින් ඒවා පින්වන්ත මිනිස්සු ඉන්න කාලේ තමයි මේ මහ පොළොවෙන් පහළ වෙන්නේ. ඉතින් ආන්නේ බතට හැල් හාල් බතට උග්ග ගෘහපතිතුමා බොහෝම කැමති. ස්වාමීනි මම මේ කැමති දේ භාග්‍යතුන් අපිට පූජා කරනවා. සංසාර ගමනේ මට කැමති දේ ලබන්න ඕන. එනිසා මා කෙරේ අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ මේ හැල් හාලේ බත අනේක සූප ව්‍යංජන ඇති පිළිගෙන වදාරන සේක්වා කියලා ඉල්ලීමක් කළා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් පිළිගත්තා. දැන් වන්න මේ සිටුතුමා දානේ පූජා කළා. බුදුරජාණන් වහන්සේ දානේ වැළඳුවා. සමහර විට දානේ වළඳන්න පෙර වෙන්නත් පුළුවන්. දානේ වළඳන්න කලින් තව දෙයක් පූජා කරනවා. කුමක්ද? සම්මුඛාමේතම් බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා සිරිමුව මඩලින් දේශනා කරනවා මේ මනාප දේ ලබා දෙන කෙනාට මනාප දේවල් සංසාර ගමනේ ලැබෙනවා, අමනාප දේවල් ලැබෙන්නේ නැහැ කියලා, අකමැති දේවල් ලැබෙන්නේ නැහැ කියලා. මනාපානි මේ බන්තේ කාසිකානි වත්හානි තානි මේ භගවා පතිගන්හාතු අනුකම්පං උපාදාය. මම මේ කසී සලු වලට හරිය කැමතියි කියනවා. එක එක්කෙනා කැමති වස්ත්‍ර තියෙනවනේ අඳින්න පොරවන්න. කසී සලු නැමැති වස්ත්‍ර වලට කවුද කැමති? මේ උග්ග ගෘහපතිතුමා කැමති. දැන් මේ කැමැතිම වස්ත්‍ර ජාතිය බුදුරජාණන් අපිට පූජා කරනවා. කසී සලු වලින් පුළුවන් සිවුරු මහන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව පිළිගෙන වදාලා. එහෙම කියලා ඒ ගෘහපතිතුමා ඒ කසී සලු ඉතින් පූජා කළා. කැමති දේනේ ලබන්නේ, කැමති දේ ලබන්නට කැමති දේනේ දන් දෙන්න ඕන. එහෙනම් මේ ලෝකේ මේ කතාවෙන් එක කාරණයක් බොහොම ප්‍රකටයි. මේ ලෝකේ මිනිස්සු කැමති දේවල් තියෙනවා. ඒවා ලබන්න නම් Taman කැමති දේ දන් දෙන්න ඕනේ. කැමති දේ අල්ලගත්තොත් නම් මොකුත් ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ උග්ග ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි සම්මුඛාමේතම් බන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං. මම භාග්‍යතුන් වහන්සේගෙන්මයි මේ කාරණේ අහලා දැනගත්තේ මනාපදේ දන් දෙන කෙනා මනාපදේ ලබනවා කියලා. ස්වාමීනි මනාපෝ මේ බන්තේ පල්ලංකෝ ගෝණ කද්දතෝ පටි කද්දතෝ පටලී කද්දතෝ. ඉතින් ඒ කාලේ තිබ්බ මේ ආසන જાතියක් ගැන කියන්නේ. වටිනා මහර්ග ආසන එව්වා තථාගතයන් වහන්සේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට තහනම් කරලා තියෙනවා. ඒවා පිළිගැනීම නොකළ යුතුයි කියලා. ඒවා උච්චාසයන මහාසයන කියන ගණයට වැටෙනවා. ඉතින් මේ උච්චාසයන මහාසයන කියන ගණයට වැටෙන මේ භාණ්ඩ නැත්නම් මේ බඩු මුට්ටු උග්ග ගෘහපතිතුමාගේ ගෙදර පිරෙන්න තියෙනවා. ඒ ගෘහපති මාලිගාව.
අපිච්ච බන්තේ මයම්පේ තංජානාම් ඒ වුණත් ස්වාමීනි මම මෙන්න මෙහෙම දෙයක් දන්නවා. නේතම් භගවතෝ කප්පති. මේ උච්චාසයන මහා සයන වලට තථාගතයන් වහන්සේ එකඟ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේට ඒවා කැප නැහැ. තථාගතයන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉදම් මේ බන්තේ චන්දන පලකං අග්ගති අධිකං සහස්සං. ස්වාමීනි මේ සඳුන් අරටුවකින් කරන ලද පලකේවත් මේ ලෑල නැත්නම් මේ පුවරුව අග්ගති අධිකං සත සහස්සං. ක්‍රන් කහවණු ලක්ෂයකට වඩා වටිනවා කියනවා. ඒ රත් හඳුන්නේ ඉතාම දුර්ලභයිනේ. තම් මේ භගවා පතිගන්හාතු ඒ රත් හඳුන් පලකය බුදුරජාණන් වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් පිළිගන්න. ඔන්න එතුමාට තිබු වටිනාම දේ මේ දන් දෙන්නේ. එතුමාට තියෙන වටිනාම සහ කැපසරුප්ම දේ තමයි මේ දන් දෙන්නේ. පටිග්ගහේසි භගවා අනුකම්පං උපාදාය. ඉතින් භාග්‍යතුන් වහන්සේ සුවඳ හමන රන් කහවණු ලක්ෂයකට වඩා වටින පුවරුව ඒ ලෑල්ල පිළිගෙන වදාලා. ඉතින් මෙන්න මෙහෙම උග්ග නැමැති ගෘහපතිතුමා ඒ කරුණ කියා ඒ කාරණාව සිහිපත් කර කර මතු කර කර මොකද කළේ? දානයකුත් පූජා කළා. ඒ වගේම සේනාසන භාණ්ඩත් පූජා කළා. චීවරත් පූජා කළා. ඉතින් අන්නේ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? සවැත් නුවර දෙව්රම් විහාරයේ. ඉතින් මේ උග්ග නැමැති දිව්‍ය පුත්‍රයා දැන් දිව්‍ය ලෝකෙන ඉන්නේ. දිව්‍ය පුත්‍රයා දවසක් දා මුළු දෙව්රම් විහාරයේම බබළු වාගෙන ආත්පස ආලෝකයෙන් ඒකාලෝක කරමින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සිරිපා කමල් වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගේ රන් රැස් විහිදෙන ඒ මුව මඩල සිරිපා මණ්ඩලයේ මේව දිහා බලාගෙන ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අසවදාරනවා කච්චිතේ උග්ග යතහාදිප්පායෝ. උග්ග කොහොමද කියලා ඇහුවා. උග්ග ඒ කාලේ විශාලා මහනුවරදී කැමති දේ ලබන්න ඕනේ කියලා කැමති දේ දන් දුන්නා නේද? දැන් ඔබට කැමති දේ ලැබිලාද තියෙන්නේ කියලා ඇහුවා. තග්ග මේ භන්තේ යතහාදිප්පායෝ කියලා ඔහු ප්‍රකාශ කළා මේ දිව්‍ය කුමාරයා. එහෙමයි ස්වාමීනි මං කැමති හැමදේම දැන් මට ලැබිලා තියෙනවා කිව්වා. දිව්‍ය ලෝකෙදී. අතකෝ භගවා උග්ගන් දේව පුත්තං ගාථාහි අජ්ජභාසි. ඉනරතුරු භාග්‍යතුන් වහන්සේ මිහිරි හඬින් උග්ග නැමැති ඒ දිව්‍ය පුත්‍රයාට එදා උග්ග නැමැති ගෘහපතිතුමාට දැන් මෙදා උග්ග නැමැති දිව්‍ය පුත්‍රයාට ගාථාවක් දේශනා කරනවා කොහොමද? මනාපදායි ලබතේ මනාපං අග්ගස්ස දාතා ලබතේ පුනග්ගං. මනාපදේ දන් දෙන කෙනා මනාපදේ ලබනවා. අග්‍රදේ දන් දෙන කෙනා අග්‍රදේවල්ම ලබනවා. වරස්ස දාතාව වරලාභී හෝති. උතුම් දේ දන් දෙන කෙනා උතුම් දේ ලබනවා. සෙට්ඨං දදෝ සෙට්ඨමුපේති ඨානං. ශ්‍රේෂ්ඨ දේ දන් දෙන කෙනා ශ්‍රේෂ්ඨ දේ දන් දීම නිසා ශ්‍රේෂ්ඨ තැනකටපත් වෙනවා ලෝකේ. යෝ අග්ගදායි වරදායි සෙට්ඨදායි චයෝ නරෝ දීඝායෝ යසවා හෝති යත්ථ යත්ථ උපපජ්ජති කියලා මේ දේශනාව අවසන් කළා. කොහොමද? අග්‍රදේ දන් දෙන කෙනා උතුම් දේ දන් දෙන කෙනා ශ්‍රේෂ්ඨ දේ දන් දෙන යම් මිනිහෙක් මේ ලෝකේ ඉන්නවා නම් එයාට යන තැන දීර්ඝායුෂ ලැබෙනවා. යසස ලැබෙනවා. උපදින තැනක් පාසා අවශ්‍ය කරන සෑම දෙයක්ම දෙපා මුලට ලැබෙනවා. ඇයි එහෙම ලැබෙන්නේ? කැමැති දේ සංසාරේ දන් දුන්න. ඉතින් මේ බණ කතාව නිමාවන මොහොතේදී ඔබට කියා දෙන්නේ. ඔබට කියා දෙන පාඩම තමයි අපට සසර ගමනක් තියෙනවා. මේ ජීවිතය අරහත් ඵල විමුක්තියෙන් සැනසුන් නැත්නම් මේ සසර ගමනේ යන්න වෙනවා. සංසාරය කියන්නේ සැප සහගත ගමනක් නෙමෙයි දුකින් පිරුණ ගමනක්. මේ දුකින් පිරුණ සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා මේ ජීවිතයේ ධර්ම අවබෝධය ලබා භව ගමන නිමා වුණේ නැත්නම්. ඒ යන ගමනේදී දුකසේ යන්න වෙනවා පින් පිරුණේ නැත්නම්. සැපසේ යන්න ලැබෙයි පින් පිරුණොත්. ඒ පිනත් අග්‍රාකාරයේ පිනක් වුණොත් අග්‍ර සුවයක් ඔබට මතුමත්තට සසර ගමනේදී ලැබෙනවා. එහෙනම් අග්‍ර සැපයක් ලබන්න අග්‍ර සුවයක් ලබන්න වටිනා දේ දන් දෙන්න පුරුදු වෙන්න. නොවටිනා දේ දන් දෙන්න එපා. වටිනා දේම පුළුවන් උපරිමයකින් දන් දෙන්න. එනිසා වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි වෙනස් වෙනවා. කොහොම නමුත් තමන්ගේ ශක්ති පමණින් වටිනාම දේ දන් දීමයි තමන්ට ඇති වටිනාම සම්පත දන් දීමයි මෙහිදී අනුදැන වදාරන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සංසාර ගමනේ වටිනා දේවල් දන් දුන්නා. ಜಾති ಜಾති තැස්තිස් මස්ලේ රුහිර ධාරාවෝ දන් දීලා අමුදරුවෝ දන් දීලා රට රාජ්‍ය දන් දීලයි මේ අසිරිමත් සැනසීම මේ අසිරිමත් ලාභය සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවේ. එහෙනම් ඔබටත් එලෙසින් දන් දුන්නොත් ඒ අසිරිමත් ලාභය සම්මා සම්බුද්ධ රාජ්‍යය
බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ කරලා ලබා දුන් උතුම් ධර්මයට දායාද කරුවෙක් වන්ට පුළුවන්. එනිසා ඔබත් දානය හොඳින් පුරුදු කරන්න, සීලය හොඳින් පුරුදු කරන්න, සමත විදර්ශනා නුවණ මුහුකුරවාගෙන මගඵල නිවන් සුවයෙන් සැනසෙන්නට මේ උතුම් උදාර ධර්ම පරියායෙන් හිතට අදිෂ්ඨානයක් ඇති කර ගනිත්වා කියලා මම ආශිර්වාද කරමින් සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව අද නිමාවට පත් කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, අමා ධර්මය අවබෝධ කරත්වා, සංසාර දුක නිමා කරත්වා, අමා මහා නිර්වාණ අවබෝධයම ලබත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.